එක ගෙදරක නෝන කෙනෙකුයි මහත්තයෙකුයි හිටියලු. මේ මහත්තයට නෝන හරි සැකයිලු. වැඩට ගිය වෙලාවෙ ඉඳලා ගෙදර කෝල් කර කර නෝනගෙන් අහන කොහෙද ඉන්නේ කියලා. නෝනත් කියනවා මම මේ ගෙදර ඉන්නේ. ගෙදර කොහෙද කියලා ආයි කියනවා කුස්සියේ යන්නේ කියනවා. ඊට පස්සේ කුස්සියේ ඉන්නවනම් මට ඔප්පු කරලා පෙන්නන්න කියලා කියනවා. පුදුම සැකයක්. ඉතින් මහත්තයාට නෝන කියලා ඉන්නකො එහෙනම් ඔයාට මම මොකක් හරි කරන්න කියලා බට පිට බලලා බ්ලෙන්ඩර් එක තියෙනවා. ඉන්නකො මම බ්ලෙන්ඩර් එකේ දාලා පෙන්නන්නම් කියලා බ්ලෙන්ඩර් එකේ දාලා මොබයිල් ෆෝන් එකේ අල්ලනවා ළඟට සද්දෙට. දැන් මහත්තයට සෑහීමකටපත් වෙන්න පුළුවන් නෝන ගෙදර ඉන්නේ මොකද බ්ලෙන්ඩරේ සද්ද හෙනවනේ. ඒ හින්දා. ඕකට හොරු වුණාලු. නැවත ගෙදරින් ඔෆිස් එකට ගියාම මහත්තයා කතා කරනවා. කොහෙද ඉන්නේ? ගෙදරනේ. ගෙදර කුස්සියේ. එහෙනම් බ්ලෙන්ඩරේ දාන්න කියනවා. දැන් බ්ලෙන්ඩරේ දානවා. කාලයක් ගිහිල්ලා මේකට හොරු වුණාලු. එක දවසක් මහත්තයා කෝකටක් කියලා නෝනට කියන්නේ නැතුව ගෙදර ආවලු. ගෙදර ඇවිල්ලා බලනකොට නෝන ගෙදර නැහැලු. පුතා විතරයි පොන්චි ළමයි හිටියේ. පොන්චි ළමයිගෙන් අහන කොහොමද යන්නේ? අම්මා තාත්තා මේ වෙනද වගේම බ්ලෙන්ඩරේ තරක් කොහෙද ගියා කියලා කිව්වා. ඉතින් කොහොම හරි වැඩි අල්ලගත්තා. හැමදාම සැකෙන් හිටියේ නම් එහෙම වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් සැකය කියලා කියන්නේ තියාගත යුත්තක් නෙවෙයි, දුරු කරගත යුත්තක්. මෙතන සැක කියන්නේ ඒ වගේව නෙවෙයි. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, මෙලෝ පරලෝ ගැන, කර්මය ගැන ඒ සැක දුරු වෙලා. එතකොට ඔන්න ඔය විදිහට විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියන ධානාංග වලින් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පුච්චල දැම්මනම් එයාට දෙන්නේ ලොකුම ලොකු ප්‍රවිවේක ප්‍රීතියක්.